දිට්ටුවා සුලිකුණාටුව මධ්‍ය කඳුකරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශ රැසකට දැඩි විනාශයක් සිදු කළේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතලම ස්වභාවික ආපදාව සටහන් කරමින් සිය ගණනකගේ ජීවිත පිළිගත් දිට්ටුවා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත් කළේ දැවැන්ත දේපල හානියක්ද සිදු කරමින් කුමන තත්ත්වයක් යටතේ වත් මේ මානව මානවිකාවන්ගේ බලාපොරොත්තු සුණු විසුණු කිරීමට වියරු වූ සෝබාදහමට හැකි වුණේ නැහැ. එම විශේෂ වූ හෝරාවේදී ජීවිතය සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තු ගොන්නක් අඩු වැඩි වශයෙන් ඔවුන්ගේ චිත්ත සංතානයන් තුළ සිරව තිබුණාට කිසිදු සැකයක් නැහැ. එම අපේක්ෂාවන් යථාර්ථයන් බවට පත් කරලීම සඳහා අත්වලක් අවැසිම හෝරාව නිකරුණේ ගෙවී යාමට ඉඩ ලබා නොදීමට අප යොහුසුල් වුණා. LOLC දිවසවිය දැවැන්ත ක්‍රියාන්විතය වහාම ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. පීඩාවට පත් වූවන්ගේ දෛනික කටයුතු යථාවත් කරලීම උදෙසා අපි ක්ෂණික අවධානය යොමු කළා. ඒ අනුව පූර්ණ සහ අර්ධ නිවාස හානින් සිදු වූ පවුල් 3929කට වියලි ආහාර සහ එදිනෙදා අත්‍යවශ්‍ය වන භාණ්ඩ බෙදා දෙනු ලැබුවා. දින 10ක් වැනි කෙටි කාලයක් තුළ මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, කෑගල්ල සහ රත්නපුරේ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 69ක් ආවරණය කිරීමට LOLC දිවිසවිය ක්‍රියාන්විතයට හැකි වුණා. ඉන් නොනැවතුණු අපට අවශ්‍ය වූයේ පීඩාවට පත් දහස් සංඛ්‍යාත දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරලීමටයි. හිත් පිත් නොමැති දිට්ටුවා ඒ වන විට පාසැල් 100 ගණනකට අලාභහානි සිදු කර තිබුණා. අපගේ ඉලක්කය වූයේ හැකි ඉක්මනින් දරුවන්ට පෙර පරිදි අධ්‍යාපනය ලබාගත හැකිවන පරිදි මේ පාසල් අලුත් වැඩියා කිරීමයි. ඒ අනුව මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, කෑගල්ල සහ රත්නපුරේ යන දිස්ත්‍රික්ක 6හි හානියට පත් පාසැල් 200ක් වහා පිළිසකර කිරීමේ LOLC දිවිසවිය මෙහෙයුම ආරම්භ වුණා. අම්මා තාත්තා නැති වෙලා අසරණ වෙනකොට, පොත්පත් ටික නැති වෙලා අසරණ වෙනකොට, ගෙදර කඩම් වැටලා අසරණ වෙනකොට අපිට සරණක් අවශ්‍යමයි. ඉතින් මේ අවස්ථාවේ LOLC ආයතනය ඉදිරිපත් වෙනවා මූල්‍යමය දායකත්වය දෙන්න. ඉතින් මේ යහපත් ආකල්පත් එක්ක අපි හැසිරෙනකොට, අපි ගනුදෙනු කරනකොට, අපි කතා කරනකොට අපි සතු දේ තියාගෙන ඒකේ ලාභාංශ අපේ පවුලට බෙදාගෙන, සමාජිකයෝ ටිකට බෙදාගෙන අපේ තත්ත්වයේ තිබුණාට වඩා උසස් කරගෙන ඉන්නත් පුළුවන්. නමුත් ඒ අතර අපිට හිතෙනවා නම් මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න මේ පුංචි දරු පැටවුන්ට අපි එකෙන් යමක් දෙන්න ඕනේ කියලා ආයතනයක් කිව්වහම අපිට ආයතන ප්‍රධානියාගේ ඉඳන් අතුගාන කුණු අදින මනුස්සයා දක්වාම ආයතනයක හයියක්. ඉතින් මේ හයිය LOLC ආයතනයට නොඅඩුවම තිබුණා. ඔවුන් එක අප වෙත බෙදා හැරියා. බොහොම බරක් ඇද්ද LOLC ආයතනේ. මොකද මං කලින් සේවය කරපු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේදීත් මට මතකයි ඒ කොවිඩ් කාලයේදී ඔබතුමා සඳහන් කරපු විදිහට ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත් ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා දරුවන්ට අවශ්‍ය පොත්පත් ඉඳලා ආහාර පාන, පවුලකට අවශ්‍ය ආහාර පාන, ඒ වගේ දේවල් හැම දෙයකදීම අවස්ථාවන් ගන්නවකදී ඔබ ආයතනය කටයුතු කරා. ඉතින් ඒකත් එක්ක පහුගිය දෙසැම්බර් මාසෙදිත් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට ඔබ ඒ වගේ ඒක හඳුන්වා දෙන්න පුළුවන් සුපිරි වියලි සලාක බෑග් එකක් විදිහට බොහොම අවශ්‍ය දේවල් රාශියකින් ඒක සම්මානිත වුණා. අපේ ප්‍රදේශයේ ජනතාවට ඔබ ලබා දුන්නා. ඉතින් රටවල් ගණනාවක තමන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන අභිමානවත් ආයතනයක් විදිහට මම ස්තුතිවන්ත වෙනවා කොට්ටාශය වෙනුවෙන්. දින 37ක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ එම පාසල් 200 පිළිසකර කර සිසු අයිතියට පත් කිරීමට හැකිවීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. LOLC දිවිසවිය ඔබයි මමයි අපේ රටයි. LOLC ප්‍රජා සත්කාර මෙහෙවර.